රොකී කියන කතාව සුපිරිම කතාවක්. ඉතින් ගොඩක් ආසයෙන් බලපු කතාවක් 1 2 කියන්නේ. ඉතින් මෙතෙන්දී උනේ රොකීට රඟපාපු රන්දික කතාවෙන් අයින් වෙනවා. නළුනිළිය ගොඩක් අයින් වෙනවා. අමායාධිකාරිය ඔය කට්ටිය. නමුත් මේ කතාව පටන් ගන්නවා වෙනස් මුහුණුවරකින් ක්‍රිෂ් එහෙම ඇවිල්ලා ලස්සනට කතාව පටන් ගත්තට ඒත් කතාවේ කිසිම කොරටියක් නැති වෙනවා අන්තිමට. ඉතින් කතාව දැන් ඇවිල්ලා තියෙන්නේ ඉවර වෙන කොටස් ටිකට. රෙහාන් කියලා චරිතෙකුයි එතකොට ගොඩක් චරිත ටිකක් ආවා. ඉතින් ඩෝන් කියන චරිතෙකුයි ඉතින් එක එක චරිත ආවට මේ කතාවේ අර රන්දික ඉන්න තරම් කොරටි එකක් මේකට ගන්න බැරි වුණා. ඇත්තරම කිව්වොත් මං කියන දේට කවුරුත් එක්ක ගැති. ඉතින් කොහොම වුණත් කතාවේ දැන් අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට මොකද හිතෙන්නේ? පළවෙනි එපිසෝඩ් එකද මේ එපිසෝඩ් එකද يعني පළවෙනි කොටසද දෙවෙනි කොටසද මේ කතාවේ හොඳ? ඉතින් ඇත්තට මට නම් හිතලා පළවෙනි එක. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් කොහොම වුණත් අද කතාවේ අවසාන කොටස් ටික තමයි යන්නේ. ඉතින් අනුහස් තමයි මේන් කැරක්ටර් එක රඟපාන්නේ. ඉතින් චාලි කියලා චරිතයක් ආවා මෙතෙන්ට. ඉතින් මොනවා වුණත් මේ කතාවේ සුපිරිම එපිසෝඩ් ටිකක් අපි බැලුවා කිව්වොත් හරි ඒත් ඇඟට එච්චර දැනුනේ නැහැ. රන්දික ඉදියා නම් මේ කතාවේ සුපිරිම ටිකක් අපිට බලා ගන්න තිබුණා කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලට වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ YouTube